students. මම හිතනවා ඔයාලා හැමෝටම මාව ඇහෙන්නේ නැති කියලා. හරි. එතකොට අද අපි සෙෂන් එක ස්ටාර්ට් කරමු. මෙතනදී අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඇප්ලිකේෂන් එකක් කොහොමද ඕපන් කරන්නේ, අතන වර්කින් වින්ඩෝ එකක් එක්ක කොහොමද අපි වැඩ කරන්නේ කියන එක තමයි අද අපි මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි කතා කරනවා වින්ඩෝ එකක මැක්සිමයිස් මිනිමයිස් හරි රීසයිඩ්ස් කරන්න කොහොමද, ක්ලෝස් කරන්න කොහොමද කියන එක ගැන තමයි අද අපි සෙෂන් එකේදී කම්ප්ලීට් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් ඔයාලා දන්නවා අපි අපේ ඩේ ටු ඩේ ලයිෆ් එකේ දේවල් ඉක්මනින් කරගන්න එක එක ඇප්ලිකේෂන්ස් වර්ග පාවිච්චි කරනවා. දැන් එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් ඔයාලා පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එකේ එහෙම නැත්නම් ටැබ්ලට් එකේ ලැප්ටොප් එක වෙන්න පුළුවන් ඔය ඕනම ඩිවයිස් එකක අපි විවිධ ඇප්ලිකේෂන්ස් වර්ග යූස් කරනවා. එතකොට මේ ඇප්ලිකේෂන්ස් වර්ග අපි යූස් කරන්න විවිධ පර්පසස් වලට. දැන් එක්සාම්පල් එකක් ගත්තොත් එහෙම දැන් හිතන්නකෝ අපිට කාත් එක්ක හරි කමියුනිකේට් කරන්න ඕන නම් අපි ඒට රිලේටඩ් ඇප්ලිකේෂන්ස් වර්ග පාවිච්චි කරනවා. එතකොට ඒ ඇප්ලිකේෂන් එකක් අපි අපි දැන් කමියුනිකේට් කරනවා කිව්වහම අපි ගමු අපි පාවිච්චි කරන WhatsApp වගේ ඇප්ලිකේෂන් එකක්. ඒතර අපි ඇප්ලිකේෂන් එක ඕපන් කරගෙන ඒ අදාළ වැඩේ කරගත්තට පස්සේ එක්කෝ අපි ඇප්ලිකේෂන් එක මිනිමයිස් කරලා දානවා. හරි. එහෙම නැත්නම් අපිට පුළුවන් ක්ලෝස් කරලා දාන්න. ඒතර ඔය සේරටම කලින් අපිට ඇප්ලිකේෂන් එකෙන් අපිට අදාළ පර්පස් එක කරගන්න නම් අපි ඒක ඕපන් කරන්න ඕනේ. එතකොට ඔය වගේ විවිධ දේවල් ටිකක් කරලා තමයි අපි මොනවා හරි ඇප්ලිකේෂන් එක අපි ඔය ඇප්ස් කියලා කියන්නේත් ඒවටම පාවිච්චි කරන්න පටන් ගන්න. එතකොට සාමාන්‍යයෙන් අපි ලැප්ටොප් එකක පාවිච්චි කරනවා නම් ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක පාවිච්චි කරනවා නම් මේ දේවල් අපි හැම වෙලේම ක්ලෝස් කරන්න යන්නේ නැහැ. දැන් ස්මාර්ට් ෆෝන් එකක් ගත්තොත් WhatsApp එක සාමාන්‍යයෙන් මිනිමයිස් කරලා එහෙම නැත්නම් ඒක හයිඩ් කරලා වගේ තියනවට වැඩිය හොඳම දේ තමයි ක්ලෝස් කරලා තමයි අපි ඊළඟ ඇප්ලිකේෂන් එකට යන්නේ. දැන් WhatsApp එකේ ඉඳන් Facebook එකට මූව් වෙනවා නම් WhatsApp එකයි Facebook එකයි දෙකම අපි ෆෝන් එකේ පාවිච්චි කරන්න ටිකක් අමාරු වෙන්නේ. ඒතර ඒ වගේ අවස්ථාවලදී අපි කරන්නේ අපි කලින් පාවිච්චි කරපු ඇප්ලිකේෂන් එක ක්ලෝස් කරලා දාලා තමයි අපි අනිත් ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න යන්නේ. එතකොට ලැප්ටොප් එකක ගත්තොත් එහෙම අපිට ඔය වගේ ප්‍රශ්නයක් වෙන්නේ අපිට පුළුවන් අපේ ටාස්ක් බාර් එකේ මිනිමයිස් කරලා ඔය ඇප්ලිකේෂන්ස් ටික තියාගෙන ඉන්න. දැන් එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් ඔයාලට මගේ වින්ඩෝ එක පේනවා ඇති. ඒතර මේ වින්ඩෝ එකේ මේ අට කොටස තමයි මම කියන්නේ ටාස්ක් බාර් එක කියලා. හරි. එතකොට මේ තියෙන මගේ ටාස්ක් බාර් එක. ඒතර මේ ටාස්ක් බාර් එකේ ඔයාලට පේනවා ඇති මම ඇප්ලිකේෂන්ස් කිහිපයක් රන් කරගෙන තියෙනවා. ඒ ඇප්ලිකේෂන්ස් හැම එකක්ම රන් කරගත්තට මම ඔයාලට මෙතන පේන්න හදලා තියෙන ඔයාලගේ ලෙක්චර් නෝට් එක. හැබැයි මෙතනදී ෆයිල් එක්ස්ප්ලෝරර් එක, ඊට පස්සේ මගේ WhatsApp එක, ඊට පස්සේ command prompt එක වගේම මෙතන මගේ තියෙන ඔයාලට පේනවා ඇති Windows security කියන එකත් මම රන් කරගෙන ඒවා මිනිමයිස් කරගෙන තමයි තියාගෙන ඉන්නේ. ඒකට ක්ලෝස් කරලා නැහැ. දැනට මයි කම්පියුටර් එකේ ඇප්ලිකේෂන්ස් කිහිපයක්ම රන් වෙනවා. මම ඒවා ක්ලෝස් කරන්නේ නැතුව මිනිමයිස් කරලා තියාගෙන ඔයාලට අදාළ නෝට් එක. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙනවා අපේ Microsoft Edge කියන ඇප්ලිකේෂන් එක. Microsoft Edge එක හරහා ඔයාලගේ නෝට් එක මම මැක්සිමයිස් කරගෙන වැඩ කරනවා. එතකොට ඔය විදිහට අපිට පුළුවන් අපේ කම්පියුටර් එකේ තියෙන ඇප්ලිකේෂන්ස් වර්ග පාවිච්චි කරන්න. හරි. එහෙමනම් අපි බලමු මේ දේවල් කොහොමද කරන්නේ කියලා. මම හිතනවා ඔයාලා හැමෝම ඇප්ලිකේෂන් එකක් ඕපන් කරගන්න දන්නවා ඇති කියලා. දැන් හිතන්නකෝ මට අවශ්‍යයි නම් මගේ කම්පියුටර් එකේ තියෙන හරිද අපි ගමුකෝ Word වගේ ඇප්ලිකේෂන් එකක් Word ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න මට පුළුවන් මගේ ටාස්ක් බාර් එකේ මෙන්න මෙතන තියෙනවා මගේ සර්ච් බාර් එක. ටාස්ක් බාර් එක බැලුවොත් ටාස්ක් බාර් එකේ මම මෙතන තියෙනවා මගේ සර්ච් බොක්ස් එක. මට මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මට අවශ්‍ය ඇප්ලිකේෂන් එකේ නම මම මේ විදිහට ටයිප් කරනවා. එතකොට ටයිප් කරාට පස්සේ මට පෙන්නනවා මගේ ඇප්ලිකේෂන් එක මම හොයන ඇප්ලිකේෂන් එක මගේ කම්පියුටර් එකේ එහෙම නැත්නම් ලැප්ටොප් එකේ ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් මට මේ විදිහට මගේ ඇප්ලිකේෂන් එක බලා ගන්න පුළුවන්. හැබැයි
ඔයාගේ ඇප්ලිකේෂන් එකක් නැත්තම් දැන් අපි ගමුකෝ Viber වගේ ඇප්ලිකේෂන් එකක්. දැන් මගේ ඇප්ලිකේෂන් එක මම ඉන්ස්ටෝල් කරලා නැහැ. Viber කියන එක මගේ ඩෙස්ක්ටොප් එකේ නැහැ. හැබැයි ඔයාට මෙතන best matches match කියන එක යටතේ ඔයාට Viber ඩවුන්ලෝඩ් කරන ඔප්ෂන් එක පෙන්නනවා. හැබැයි ඇප්ලිකේෂන් එකක් විදිහට මට Viber කියන එක මෙතනදී බලන්න හම්බෙන්නේ නැහැ. හරිද? එතකොට සාමාන්‍යයෙන් අපි ඉන්ස්ටෝල් කරලා තියෙන ඇප්ලිකේෂන් එකක් මෙහෙම සර්ච් කරපු ගමන් අපිට මෙතන ඕපන් කියන ඔප්ෂන් එක බලා ගන්න පුළුවන්. හරිද? ඒ යටතේ අපිට තියෙනවා administrator, open file location, unpin from start, pin to taskbar, uninstall වගේ ගොඩක් ඔප්ෂන්ස් මෙතන පෙන්නනවා. එතකොට මේ විදිහට අපිට ඇප්ලිකේෂන් එක ඕපන් කියන ඔප්ෂන් එකෙන් බලන්න නම් අනිවාර්යයෙන්ම ඒ ඇප්ලිකේෂන් එක අපේ ඩෙස්ක්ටොප් එකේ හරි ලැප්ටොප් එකේ හරි ස්මාර්ට්ෆෝන් එකක එහෙම නැත්නම් ටැබ්ලට් එකක වුණත් ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. දැන් ඔයාගේ ෆෝන් එකේ Facebook කියන ඇප්ලිකේෂන් එක නැත්නම් ඔයාට Facebook යන්න බැහැනේ. අනිවාර්යයෙන්ම අපි Play Store එකට හරි Apple Store එකට හරි ගිහිල්ලා Facebook කියන ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන තමයි ඕපන් කරන්න ඕනේ. එහෙම නැත්තුව අපිට වෙන්නේ මේ වගේ වෙබ් බ්‍රවුසර් එකක් හරහා Facebook කියන ඇප්ලිකේෂන් එක ඇක්සස් කරන්න. එහෙම නැතුව අපිට ඉන්ස්ටෝල් කරගන්නවා නම් අනිවාර්යෙන්ම අපේ කම්පියුටර් එකේ මේක අපි ඩවුන්ලෝඩ් කරලා වෙනම ස්ටෝර් කරලා තියාගෙන ඉන්න අවශ්‍ය වෙනවා. එතකොට Word කියන ඇප්ලිකේෂන් එක නම් මට ඕනේ මම මෙහෙම Word කියලා ටයිප් කරපු ගමන් මට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා Word ඇප්ලිකේෂන් එක. ඒ යටතේ මට ඕපන් කියලා ඔප්ෂන් එකකුත් පෙන්නනවා. මම ඕපන් කරගන්නවා. ඔන්න ඔය විදිහට තමයි අපි ඇප්ලිකේෂන් එකක් ඕපන් කරන්නේ. ඒතර ඕපන් කියන එකේ තේරුම තමයි අපි ඒක විවෘත කරගන්නවා. අපිට අවශ්‍ය දේවල් කරගන්න අපි ඒක මොකද්ද කියන්නේ ඒකට අපි පාවිච්චි කරන්න අපි සූදානම් වෙන්න නම් මේක ඇත්තටම අපි හොයාගෙන ඒක ඕපන් කරලා විවෘත කරගෙන තියෙන්න ඕනේ. හරිද? නැතුව ඇප්ලිකේෂන් එක සර්ච් කරන් බලන් හිටියට අපිට අදාළ දේවල් ඒක හරහා කරන්න හම්බෙන්නේ නැහැ. හරිද? එතකොට ওই විදිහට තමයි ඇප්ලිකේෂන් එකක් අපි ඕපන් කරන්න ඕනේ. දැන් ඔන්න ඔයාලා දැනගන්න තියෙන්න ඕනේ ඩෙස්ක්ටොප් එකක් එහෙම නැත්නම් ලැප්ටොප් එකක් සාමාන්‍යයෙන් ඔයාලා ෆෝන් වල නම් දන්නවනේ ටැබ්ලට් එකක වුණත් ඔයාලා මොකද්ද කරන්නේ ඇප්ස් ටික තියෙන අපේ හෝම් ස්ක්‍රීන් එකෙන් ඔයා හොයනවා කොහෙද මේ ඇප් එක තියෙන්නේ කියලා. ඒතකොට ඔයා ෆෝන් එකක නම් ඔක ටච් කරලා ඕපන් කරගන්නවා. හරිද? සාමාන්‍යයෙන් දැන් ලැප්ටොප් වල ටච් ස්ක්‍රීන් තියෙන අවස්ථා තියෙනවා. ටච් ස්ක්‍රීන් නැති අවස්ථාවල නම් අපිට ඩබල් ක්ලික් කරලා අපිට සර්ච් ඔප්ෂන් එකට ගිහිල්ලා අදාළ ඇප්ලිකේෂන් එක සර්ච් කරලා අපිට ඕපන් කරගන්න තමයි තියෙන්නේ. ඒතර ওই විදිහට තමයි අපි මොනවා හරි ඇප්ලිකේෂන් එකක් අපේ කම්පියුටර් එකෙන් අපි ඕපන් කරගන්න ඕනේ. හරි. එතකොට මෙතන කියනවා the working window is displayed once you open a software. Let's imagine that you give the art on the working window. On a working window, the working window can be maximized, minimized, resized, and closed. එතකොට මෙතන බලන්නකෝ. මෙතන ඕපන් කරන් තියෙනවා. මාත් ඕපන් කරගන්නම් paint කියන ඇප්ලිකේෂන් එක. මේ තමයි paint එක. හරිද? ඔයාලා දන්නවනේ. paint එක මම දන්නවා. ඔයාලා මේක පාවිච්චි කරලත් ඇති. හරි? ඒතර paint කියන ඇප්ලිකේෂන් එක මට ඕපන් කරගන්න ඕනේ නම් මම මගේ search box එකට ගියා. paint කියලා search කරා. ඒතර paint කියලා search කරපුවාම මෙන්න මගේ ඇප්ලිකේෂන් එක මට මෙතන පෙන්නනවා. එතනින් මම open කියන ඔප්ෂන් එකට යනවා. මෙන්න මේ විදිහට තමයි මගේ paint කියන software එක මට open වෙලා පෙන්නන්නේ. හරි. ඊට පස්සේ කියනවා minimizing the working window. අපි කොහොමද working window එකක් minimize කරන්නේ? minimize කරනවා කියන්නේ මොකද්ද? ප්‍රමාණය කුඩා කරනවා. අනිත් එක තමයි maximize. අපි ඒක ඉස්සරහට කතා කරමු. අපි බලමු කොහොමද මේ විදිහට open මේ තියෙන open වෙන අපේ software එක. මේ විදිහට open වෙච්ච software එක minimize කරන්න කියලා. හරි. අපි ගත්තේ paint කියන එකට මම paint වලින්ම මේක උගන්වන්නම්. එතකොට මට මේ paint එකේ පුළුවන් මට අවශ්‍ය විදිහට මොනවා හරි එකක් draw කරගන්න මෙන්න මෙහෙම. හරි. එතකොට ඔයාලා කැමති විදිහට ඔයාලට පුළුවන් මේක වැඩ කරන්න.
අපි බලමු මොනවා හරි එකක් එකට ටච් කරගෙන. අපිට පුළුවන් ලස්සනට මේක රූපඳින්න. ඒ වගේම අපිට පුළුවන් ඉමේජස් ඇඩ් කරන්න. හරි එක එක tools අරග තියෙනවා, brushes අරග තියෙනවා. ගොඩක් වැඩ තියෙනවා. හරි අපිට කැමති විදිහට මේක වැඩ කරන්න පුළුවන්කමක් තියෙනවා. සිම්පල් එකක් මේකට ගන්නවා. ඕපන් කරගත්ත ඇප්ලිකේෂන් එක. හරි ඊට පස්සේ ඉමේජ් එකක් දාලා හරිද? ඔයාලට මේක වැඩි ලස්සනට කරගන්න පුළුවන්. හරි ඔයාලා වැඩි කන්සිඩර් කරන්න එපා. මෙහෙම ගන්නකො. ඔන්න මං ෆේස් එකක් ඩ්‍රෝ කරා. හරිද? එතකොට ඔයාලටත් පුළුවන් ඔයාලට කැමති එකක් කරන්න. හරි එතකොට මෙතන අපිට පුළුවන් ඉමේජස් උනත් ඊට අදාළ සෙටින්ග්ස් කරන්න, රොටේට් කරන්න. හරි ඊට පස්සේ vertical horizontal කියන ඔප්ෂන්ස් යටතේ අපිට වැඩ කරන්න පුළුවන්. brushes වර්ග තියෙනවා. හරි shapes වර්ග තියෙනවා. අපිට කැමති shape එකක් ගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔය වගේ layers තියෙනවා. ඊට පස්සේ capillary කියන ඔප්ෂන් එකක් දීලා තියෙනවා. වලට image create කරන්න, generate layers එක, background එක remove කරන්න ඔය වගේ options දෙකක්. හරි ඔය වගේ ගොඩක් ඔප්ෂන්ස් මෙතන බලා ගන්න පුළුවන්. හරි ඔන්න මම paint open කරගෙන මේ වගේ face එකක් draw කරගත්තා. හරි දැන් අපි කතා කරන්න යන්නේ minimize කියන එක. minimize කරනවා කියලා කියන්නේ පොඩි කරනවා. දැන් මෙතන ඔයාලට පේනවාද මෙන්න මෙතන උඩ කොටසේ මෙන්න මෙතන මට ඔප්ෂන්ස් තුනක් මෙතන එකක් තියෙනවා මෙන්න මෙතන minimize කියන ඔප්ෂන් එක. මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති. හරි මෙතන අපිට layers ටික අපිට තියෙනවා. අපිට පුළුවන් මේක group කරන්න. ඒ කියන්නේ එක පැත්තකට word එක ඊට පස්සේ එක පැත්තකට paint එක කියන විදිහට අපිට වැඩ කරගන්න ලේසි වෙන අපිට group කරන්න පුළුවන් මෙතන. මෙතන තියෙනවා close කියන ඔප්ෂන් එක. හරිද? එතකොට බලන්න අපිට මේ ඇප්ලිකේෂන් එක ක්ලෝස් කරගන්නවා මිනිමයිස් කරනවා නම් අපිට මෙන්න මෙතන තියෙන මිනිමයිස් කියන ඔප්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මෙතන මේ තියෙන මිනිමයිස් කියන ඔප්ෂන් එක යටතේ ඔයාලට පේනද මෙන්න මේ විදිහට චූටි ඉරි කැලක් තියෙනවා. ඒතර මේක හරහා තමයි අපි අපේ ඇප්ලිකේෂන් එක මිනිමයිස් කරන්නේ. ඒතර මම මේක උඩ මේ විදිහට ක්ලික් කරොත් ඔයාලට පේනවා ඇති paint කියන ඔප්ෂන් ඇප් එක මගේ ටාස්ක් බාර් එකේ පින් වෙලා තියෙනවා. හැබැයි මිනිමයිස් වෙලා තමයි තියෙන්නේ. ඒතර මේක මැක්සිමයිස් කරගන්නවා නම් මට පුළුවන් මෙතන paint එක ළඟට ගිහිල්ලා හරිද? මෙතනට ගිහිල්ලා ඔප්ෂන් ඇප් එක ළඟට ගිහිල්ලා ඇප්ලිකේෂන් එක ළඟට ගිහිල්ලා මෙන්න මේ විදිහට මැක්සිමයිස් කරගන්න පුළුවන්. ඒතර මිනිමයිස් කරන්නේ මෙන්න මෙතන චූටි ඉරි කෑල්ලක් තියෙනවා අපිට මිනිමයිස් කරලා දාන්න පුළුවන්. හැබැයි මෙතනදී ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒතර මිනිමයිස් කරනවා කියන්නේ ක්ලෝස් කරනවා නෙමෙයිද කියන එක. නෑ. ක්ලෝස් කරනොත් කරොත් එහෙම සම්පූර්ණයෙන්ම ඇප්ලිකේෂන් එක අයින් වෙලා යනවා. දැන් මෙහෙම හිතන්නකෝ.
මම වර්ඩ් කියන එක දැම්මට අවශ්‍ය නැහැනේ. මම මෙන්න මෙතන මේ තියෙන කතිර ලකුණ උඩ ක්ලික් කරපු ගමන් ඔයාලට පේනවා ඇති ටාස්ක් බාර් එකනොත් වර්ඩ් කියන එක අයින් වෙලා ගියා. මගේ ස්ක්‍රීන් එකේ වර්ඩ් කියන ඇප්ලිකේෂන් එක බලා ගන්න වෙන්නේ නැහැ. හරිද? එතකොට මිනිමයිස් එකේදී වෙන්නේ මේ විදිහට ටාස්ක් බාර් එකට පින් වෙලා පේන්නේ නැති වෙන්න කුඩා වෙලා තියෙන එක තමයි මිනිමයිස් කියන ඔප්ෂන් එකේදී වෙන්නේ. හරි. ඊට පස්සේ මෙතන ඔයාලට නෝට් එකේ දීලා තියෙනවා. හරි මිනිමයිස් කියන ඔප්ෂන් එක ඔයාලට පේනවා ඇති මෙතන මේ චූටි ඉරි කෑල්ල තමයි අපි මිනිමයිස් කරන්න පාවිච්චි කරන්නේ. ඊළඟට maximize. The working window can be enlarged by the clicking the maximize button so that the screen fits into the entire screen. එතකොට දැන් මම paint කියන application එකම අරගෙන හරිද මෙන්න මේ විදිහට තියාගත්තොත් මෙතන ඔයාලට පේනවා ස්ක්‍රීන් එකේ වටේට මගේ ඩෙස්ක්ටොප් එකේ තියෙන අයිකන්ස් ටික පේනවා. එතකොට ඔයාලට පේනවා වෝල්පේපර් එකක් පේනවා. හැබැයි මට ඕනේ මේ ඇප්ලිකේෂන් එක මෙතන තියෙන විදිහට බලන්න maximize කියන එකේදී so that the screen fits into the entire screen. දැන් මෙන්න මේ ඇප්ලිකේෂන් එක මගේ ස්ක්‍රීන් එකට සම්පූර්ණයෙන්ම ස්ක්‍රීන් එක පුරාම මට maximize කියන ඔප්ෂන් එක පාවිච්චි කරොත් බලා ගන්න පුළුවන්. ඒතකොට මම මෙතනදී මෙන්න මේ තියෙන maximize කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරපුවාම මෙන්න මේ විදිහට මගේ ඇප්ලිකේෂන් එක මට මුළු ස්ක්‍රීන් එක පුරාම බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට minimize and maximize. minimize කියන්නේ කුඩා කරලා තියෙන එක. maximize කියලා කියන්නේ ප්‍රමාණයෙන් විශාල කරලා සම්පූර්ණ ස්ක්‍රීන් එක පුරාවටම අපිට ඒ අදාළ ඇප්ලිකේෂන් එක බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ maximize කියන ඔප්ෂන් එකට කියපුවාම. හරි. ඊට පස්සේ maximize වලින් පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ resizing the window. එතන මෙතනදී බලන්න අපිට පුළුවන් හරිද there is also the opportunity to change the size of the working window that appears on the screen when the mouse pointer brought to the edge of the window. Arrow shapes are shown. By dragging these arrow shapes you can change the size of the window. හරි මේ විදිහට ගන්නකො ඔන්න මම මගේ paint කියන ඔප්ෂන් එක මෙන්න මේ විදිහට චුට්ටක් කුඩා කරගත්තා. මිනිමයිස්ම කරේ නෑ පොඩ්ඩක් පොඩි කරගත්තා. හරි. resizing කියනකොට ඔයාලට මම පෙන්නන්නම්. ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙතන මම මෙන්න මේ ඇප්ලිකේෂන් එකේ මෙන්න මේ උඩට මගේ mouse point එක අරන් ගියපුවාම ඔයාලට පේන්න තියනවා නේද මෙන්න මේ වගේ arrow එකක්. දෙපැත්තටම arrow head එකක් තියෙන මේ බලන්නකෝ. පේනවද මෙන්න මෙතන දෙපැත්තටම arrow head එකක් තියෙනවා. මට පුළුවන් මෙන්න මෙතෙන්ට අරන් ගියපුවාම මගේ mouse point එක දෙපැත්තට මේ විදිහට arrow heads දෙකක් විදිහට කන්වර්ට් වෙනවා. මට මේක කුඩා කරන්න පුළුවන් මේ විදිහට. මේ පැත්තට ගියත් ඒ විදිහටම බලා ගන්න පුළුවන්. මට මේක තව චුට්ටක් මේ විදිහට පොඩි කරන්න පුළුවන්. හරි පේනවද ඔයාලට? ඒතර මේ විදිහට මට මගේ ඇප්ලිකේෂන් එකේ size එක change කරන්න පුළුවන්කම තියෙනවා. ඒතර ආයෙ මම මේ arrow head එක උඩට ගිහිල්ලා මේ විදිහට මට තිබ්බ ගානට උනත් මගේ ඇප්ලිකේෂන් එක size එක හදන්න අවස්ථාව තියෙනවා. ඒතර resizing කියනකොට ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාලට කැමති ප්‍රමාණයට මෙන්න මේ විදිහට arrow head එක change වුනහම ඒ අදාළ විදිහට ඔයාලගේ ඇප්ලිකේෂන් එක එහාට මෙහාට move කරලා ඔයාලා කැමති size එකකට convert කරගන්න. හරි. එතකොට ඊළඟට අපි බැලුවොත් එහෙම ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ closing the window. window එක close කරන්නේ කොහොමද? application එකක් සම්පූර්ණයෙන්ම close කරලා දානවා කියලා කියන්නේ මෙතන task bar එකනොත් ඒක අයින් වෙලා යනවා. ඒ කියන්නේ අපි වැඩ කරලා ඉවර වෙලා තමයි සාමාන්‍යයෙන් application එකක් close කරන්නේ. වැඩ කර ඉන්න ගමන් application එකක් close කරනවා ගොඩාක් අඩුයි. දැන් example එකක් විදිහට ගත්තොත් එහෙම close කරන්නේ අපි මෙන්න මේ තියෙන පතිරයක් වගේ තියෙන සලකුණෙන් තමයි අපි application එක close කරන්නේ. එතකොට දැන් මම මේ paint කියන application එක සම්පූර්ණයෙන් මගේ desktop එකෙන් අයින් වෙලා යන්න ඕනේ නම් මම කරන්නේ මෙන්න මෙතන මේ arrow head එක උඩ click කරනවා.
ක්ලික් කරපුවාම අහනවා do you want to save your work? ඔයා කර කර හිටපු එක ඔයාට සේව් කරන්න ඕනිද? ඔයාට ඕනේ නම් සේව් කියන ඔප්ෂන් එක දෙන්න පුළුවන්. ඔයාට මේක අවශ්‍ය නැත්තම් හරිද? මේක සේව් කරන්න අවශ්‍ය නැත්තම් ඔයාට don't save කියන ඔප්ෂන් එකට දෙන්න පුළුවන්. එතකොට සම්පූර්ණයෙන්ම ඔයාට මේක අයින් කරන්න අවශ්‍යත් නැහැ. මේ ඩයලොග් බොක්ස් එකත් ඔයාට බලන්න අවශ්‍ය නැහැ. හරි මේකෙම තවදුරටත් ඔයාට ඉන්න ඕනේ නම් cancel කියන ඔප්ෂන් එකට යන්න පුළුවන්. එතකොට මෙන්න මෙතනින් close කරපුවාම options තුනක් අහනවා save, don't save and cancel කියලා. save කියන option එක දුන්නොත් එහෙම ඔයාට කියනවා මේක save කරන්න ඕන location එක මොකද්ද? ඔයා දෙන නම මොකද්ද කියලා අහනවා. ඔයාට ඕනේ නම් ඔයාගේ computer එකේ desktop එකේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් documents වල වෙන්න පුළුවන්. pictures වල වෙන්න පුළුවන්. ඔයාට කැමති තැනක මෙන්න මේක save කරන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි save කරනකොට ඔයාට පුළුවන් file name එකකුත් provide කරන්න. දැන් මෙතන නම් අපිට පුළුවන් කරන්න working window කියලා අපිට නම දීලා save කරන්න chance එකක් තියෙනවා. don't save කියන option එකට ගියොත් එහෙම මේක close කරනකොට don't save ගියොත් එහෙම මේක අපේ desktop එකට save කරන්න option එකක් නැහැ. අයින් වෙලා යන එක තමයි වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් මම ඔයාලට කරලා පෙන්නන්න don't save කියන එක. මම don't save කියලා ක්ලික් කරපු ගමන් paint කියන option එක application එක අයින් වෙලා යනවා. ඒ වගේම තමයි කරපු කිසිම දෙයක් මට save කරන්න chance එකක් එයාලා දෙන්නේ නැහැ. ඒතර ඔය විදිහට තමයි අපි application එකක් එක්ක වැඩ කරන්නේ. ඒතර වැඩ කිහිපයක් කරනවා. එකක් තමයි maximize කියලා කියන්නේ ප්‍රමාණයෙන් විශාල කරනවා. සම්පූර්ණ screen එකකට අපිට අපේ application එක ගන්න පුළුවන්. minimize කියලා කියන්නේ සම්පූර්ණයෙන් අයින් කරලා දාන්නතුව අපිට ටාස්ක් බාර් එකේ මෙන්න මේ විදිහට තියාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. අපි ඒකට කියනවා minimize කියලා. කුඩා කරනවා. resize කියලා කියන්නේ මම ඔයාලට කිව්වා අර ඩබල් හෙඩ් එක තියෙන. මෙන්න මේ වගේ arrow head එකක් අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තැනකට ගියපුවාම screen එකේ මේ ඩබල් හෙඩ් එක තියෙන arrow එකෙන් අපිට පුළුවන් අපේ application එක resize කරන්න. පොඩි කරන්න තියෙනවට වැඩිය පොඩි කරන්න පුළුවන්. තිබ්බට වැඩිය ටිකක් ලොකු කරන්න පුළුවන්. මුළු screen එකටම fit කරන්න පුළුවන්. ඔය වගේ වැඩ resize කියන එකෙන් අපිට කරන්න පුළුවන්. ඒත් resize කරන්නේ මෙන්න මේ ඩබල් හෙඩ් තියෙන arrow එකකින් කියලා මතක තියාගන්න. දැන් ඩබල් හෙඩ් තියෙන arrow එක ගන්නෙ කොහොමද? ගන්නේ දැන් සාමාන්‍යයෙන් අපි මේක මේ ගානට විතර හදාගත්තාම අපි මේක කොනකට අරන් යනවා අපේ mouse එක නේ. දැන් ඔයාලට පේනවාද මෙන්න මෙතන මගේ mouse එකේ cursor එක මේ එකක් විදිහට තියෙන arrow එක double head එකක්. ඒ කියන්නේ arrows ඉස්සරහින් පස්සෙන් arrows heads දෙකක් විදිහට change වෙනවා. ඒතර එතනින් මට පුළුවන් මගේ application එක ලොකු කරන්න, පොඩි කරන්න මෙන්න මේ විදිහට කරගන්න පුළුවන්. ඒක ඔයාට horizontal and vertical කියන වර්ග දෙක යටතේම resize කරන්න අවස්ථාව හම්බෙලා තියෙනවා. අනිත් එක තමයි close කියලා කියන්නේ. ඒතර close කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ඔයා කරපු application එක අයින් වෙලා යන එක. ඒක මහ දෙයක් නෙමෙයි. ඔයාගෙන් අහන options තුනක්. save කරන්නද? එහෙම නැත්නම් save කරන්න එපාද? මේක cancel කරලා දාන්නද? මේ dialog box එක cancel කරලා ඔයා තවදුරටත් මේකේ වැඩ කරනවද කියලා options තුනකින් අහනවා. save කියන option එකට ගියොත් ඔයාට කියනවා location එකක් තෝරලා ඔයා කරපු paint එකට නමක් දෙන්න chance එකක් ඔයාට හදලා දෙන්න. don't save කියනකට ගියොත් ඔයාට save කරන්න options මොනවත්ම නැතුව ඔයාගේ application එක close වෙලා යන එක තමයි save කියන option එකේ don't save කියන option එකේදී වෙන්නේ. එතකොට close කියන option එකට ගියොත් එහෙනම් සම්පූර්ණයෙන්ම application එක close වෙලා අපේ task bar එකනොත් application එක අයින් වෙලා යන එක තමයි වෙන්නේ. මෙතනදී මතක තියාගන්න ඕනේ පුතේ සමහර අහනවා close කියන එක ක්ලික් කරපුවාම ඒ application එක computer එකෙනුත් අයින් වෙනවද කියලා. නෑ. computer එකෙන් අයින් කරන්න නම් අපිට තියෙනවා uninstall කියලා option එකක්. ඒතර uninstall කියන option එකෙන් තමයි අපේ desktop එකේ හරි laptop එකේ හරි smartphone එකේ හරි අපි පාවිච්චි කරන devices වල අනවශ්‍ය applications අයින් කරන්නේ. close කියන එකෙන් වෙන්නේ
කර කර ඉන්න වැඩේ නවත්තලා ඒ ඇප් එක අයින් වෙන එක විතරයි. අපේ ස්ක්‍රීන් එකෙන් අයින් වෙලා යන එක විතරයි ක්ලෝස් කියන එකේදී වෙන්නේ. තේරුණාද? නැතුව සම්පූර්ණයෙන්ම කම්පියුටර් එකෙන් අයින් වෙලා යනවා නෙමෙයි. එහෙම අයින් කරන්න අවශ්‍යයි නම් ඔයාට තියෙන ඔප්ෂන් එකක් අපි ඒකට කියනවා uninstall කියලා. uninstall කරලා දාන්න පුළුවන් ඔයාට අවශ්‍ය නැති applications වර්ග. ඒතකොට ඔය විදිහට තමයි පුතේ අපි application එකක් එක්ක වැඩ කරන්නේ. ඒතකොට ඔයාලට උනත් apps කිහිපයක් open කරගෙන computer එකේ වැඩ කරනකොට මෙන්න මේ maximize, minimize, resize and close කියන option එක පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේ කියන හැම දෙයක්ම කරන්න නම් අපි අනිවාර්යෙන්ම application එකක් open කරගෙන ඉන්න ඕනේ. ඕපන් කරනවා නම් අපිට පුළුවන් මෙන්න මෙතන සර්ච් බොක්ස් එකට ගිහිල්ලා අපිට අවශ්‍ය ඇප්ලිකේෂන් එකේ නම සර්ච් කරන්න. මම PowerPoint කියලා ගහුවොත් එහෙම ඔයාලට පේනවා ඇති මට PowerPoint ඇප්ලිකේෂන් එක මෙතන බලා ගන්න පුළුවන්. හරි. WhatsApp කියලා ගහුවොත් එහෙම මෙතන WhatsApp ඇප්ලිකේෂන් එකත් මට බලන්න පුළුවන්. ඒතර ඔය වගේ ඕපන් කරන්නේ අපිට සර්ච් බොක්ස් එකට ගිහිල්ලා අවශ්‍ය නම අපි ටයිප් කරපුවාම අපිට ඔටෝමැටිකලි බලන්න පුළුවන් අපිට ඇප්ලිකේෂන් එක තියෙනවද නැත්නම් ඒ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරන්න ඕනද කියන දේ. හරි. ඒතර මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ක්ලාස් ටයිම් එකේදී අහන්න. හරි. එතකොට මේ දේවල් කරලා බලන්න ප්‍රැක්ටිකලි කරන තරමට තමයි ඔයාලට මතක හිටින්නේ. එහෙමනම් මම අදට සෙෂන් එක මෙතනින් නවත්තනවා. කම්පියුටර්ස් තියෙන කට්ටිය කම්පියුටර් එක on කරගෙන ඇප්ලිකේෂන් එකක් ඕපන් කරලා මේ වගේ ඉමේජ් එකක් හදාගෙන පේන්ට් පාවිච්චි කරත් කමන්නේ පේන්ට් එක හරි ඕපන් කරගෙන මෙන්න මේ දීලා තියෙන maximize minimize resize close කියන ඔප්ෂන් ටික හුරු වෙන්න. ඕකේ එහෙමනම් පරිස්සමෙන් ඉන්න අපි ඊළඟ දවසේ හම්බෙමු.